ටික එක එක අයින් කරන්න ඉතින් බලාගමු. අපි මුලින්ම කරන්න උඩ පොත්ත අයින් කරගන්නවා. කේක් එක හොඳට නිවෙන්න ඕනේ. නිවුණාට පස්සේ තමයි අයිසිං කරන්න ගන්නේ. උඩ ලෙවල් කරගන්න. නැත්නම් අයිසිං කරන්න බෑ. ගාන්න නීට් එකට ලෙවල් කරගත්තේ නැත්නම්. මේක අපි ලේයර්ස් තුනකට විතර තුනකට කපා ගමු. දෙකකට කවන්නත් පුළුවන්. තුනකට කපා ගමු. ඒක පාට දෙකක් කියලා පේනවා. අපරට අයිසින් දැන් තියෙන්නේ. අයිසින් හදාගන්න විදිහ දන්නවනේ. බටර් ග්‍රෑම් 100ට අයිසින් ග්‍රෑම් 250 200ක් වගේ දාගන්න පුළුවන්. ඊට පස්සේ කොපොට් එකක් හරි නැත්නම් චොකලට් ග්‍රෑම් 80ක් හරි දාලා කලවම් කරගන්න. සුගර් සිරප් කරන්න ඕක කැමති නම් කරගන්න. ඕනෙත් නැහැ සුගර් සිරප් කරන්න කේක් එක අලුත් වෙනවා. ඉතින් සුගර් සිරප් කරාම මේ කේක් එක තියාගන්න බෑ. අවුත් වෙනවා. දැන් බා. ඕකේ. ගන්න බෑ. දැන් ෆ්‍රිජ් එකේ තියලා ගත්ත එක ආයි ලයින් එකක් ගාගමු කේක්. අයිසි කේක් එකට අයිසි ටිකක් තව ගාගමු. ෆ්‍රිජ් එකේ දාලා ගත්තාම මේ නීට් කරන ලේසි කේක් එක. මේ මටේ කොම් එකකින් නේද? අපිට කියන්නේ කොම් එක කියලා. අපේ එළියට අපි උඩ ගාන වෙයිට් කරන්න. ඊට වටේට වැඩිපුර තියෙන අයිසින් ටික අපි පැලට් එකෙන් අයින් කරනවා. උඩ ගැලක් කරගෙන ඉෂයක් කරලා මටේ පිහද ගන්න ගන්න. බස් අපි වටේ බෝඩරේ උඩ බෝඩරේ දාන්නේ මේකේ පයිපින් බෑග් මේ කේක් කඩවල දිනා ගන්න. මේකේ අපේ කපුටෙන් කෑල්ලක් කපලා නොසල් එක දාගන්න. ඒක නොසල් එක. නම්බර 14 16 12 කොනේකින් දාගන්න. ඉස්සාවසල මේක අරුවක් තියෙන්නේ. I think that's karena aku
की අද්දගේ මල්ලන් පැවින් බැක්ක फुल्लක් දාගන්න මේ වගේ එක බෝඩර් එක අත් දෙකම බැලන්ස් කරගෙන ගෙනියන්න ඕනේ. नॉर्मल केक क्या टाइपिंग कर लेने की आज दस हम लोग केक किया करी डिसेंट का करे बांधने का करे अगले दिन ये खीरा देते